අපේ මයින්ඩ් එක එහෙම නැත්නම් අපේ මනස හරියම මෝඩයි කිව්වොත් එහෙම ඔයගොල්ලෝ විශ්වාස කරනවද? විශ්වාස කරන්න වෙනවා. මොකද අපේ මයින්ඩ් එක හරියම මෝඩයි. ඇයි මං එහෙම කියන්නේ? අපේ මයින්ඩ් එකට පුළුවන් අපිව අපේ ජීවිතේ එයාට ඕන ඕන විදිහට වෙනස් කරන්න. ඒකට අපි තමයි එයාව කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒ කියන්නේ එයා අපිට ඕන ඕන විදිහට වැඩ කරන එක්කෙනෙක්. ඉතින් එයාව නෙගටිව් කරන්නත් පුළුවන් අපිට පොසිටිව් කරන්නත් පුළුවන්. එයාව නෙගටිව් කරනවද පොසිටිව් කරනවද කියන එක සම්පූර්ණයෙන්ම තියන්නේ ඔයාගේ අතේ. ඔයා හැම වෙලේම පොසිටිව් දේවල් හිතනවා නම්, පොසිටිව් මිනිස්සුන්ව ආශ්‍රය කරනවා නම්, පොසිටිව් සින්දු අහනවා නම්, පොසිටිව් දේවල් කියවනවා නම්, හැමෝත් එක්කම පොසිටිව් දේවල් කතා කරනවා නම්, ඔයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම පොසිටිව් එකක් වෙනවා. ඔයාට වෙන්නෙම හොඳ දේවල්. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. හිතන්න ඔයා හැම වෙලේම හිතනවා අනේ මට මේක හරියන්නේ නැහැ. අයියෝ මටමයි මේ ඔක්කොම කරදර. මම මොන දේ කරත් හරියන්නේ නැහැ. අපිටමයි මේවා වෙන්නේ. මම කොච්චර try කරත් මට නම් හරියන්නේ නැහැ. මට මේවා බෑ. මට නෑ. නෑ බෑ නෑ බෑ කිය ඉන්නකොට ඔයාට කවදාවත් හම්බ වෙන්නෙම නෑ තමයි. ඒක නිසා ඔයා ඔයාගේ මයින්ඩ් එකට දෙන thoughts මොනවද කියන එක හොඳට අවධානයෙන් ඉන්න. ඔයාගේ තියෙන්නේ සාමාන්‍යයෙන් නෙගටිව් වයිබ්ස් දෙන බිහේවියර් එකක් නම් ඔයා අද මේක හිතලා වෙනස් කරගන්න. ඔයාගේ සාමාන්‍යයෙන් තියෙන පොසිටිව් thoughts දෙන බිහේවියර් එකක් නම් ඒක තව තවත් වර්ධනය කරගන්න. ඔයාගේ ජීවිතේ නිකම්ම ලස්සන වෙයි. ඔයාගේ ජීවිතේට පොසිටිව් දේවල් ඇට්‍රැක්ට් වෙන්න ගනී. ඔයා පොසිටිව් දේවල් හිතන්න ගත්තොත්. මතක තියාගන්න නෙගටිව් දේවල් ඇට්‍රැක්ට් වෙනවා නෙගටිව් දේවල් හිතුවොත්.